අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතයට බොහෝ වැදගත් ලෝම ජනප්‍රිය ස්වභාවික ද්‍රව්‍යයක් ගැන. ඒ තමයි කුරුඳු. කුරුඳු වැඩිපුරම භාවිතා වෙන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, මැද පෙරදිග රටවල් සහ යුරෝපයේ භාවිතා කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ හොඳම ගුණාත්මක භාවයෙන් යුක්තයි. කුරුඳු හොයාගත්තේ කොහෙන්ද? කුරුඳු මුලින්ම හඳුනාගත්තේ දකුණු ආසියාවෙන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන්. පුරාණ කාලයේදී රජවරුන්ට විතරක් හිමි වුණ වටිනා වස්තුවක් වුණා. කුරුඳු වලින් හදන කෑම. කුරුඳු භාවිතා කරලා හදන කෑම අතර කිරිබත්, බිරියානි, කේක්, කුකීස්, තේ, මස් කෑම වගේ දේවල් ගොඩාක් ප්‍රසිද්ධයි. කුරුඳු ගැන හොයන ලැබ්ස් ලෝකේ බොහෝ විද්‍යාගාරවල කුරුඳු ගැන පර්යේෂණ කරනවා. විශේෂයෙන්ම දියවැඩියාව, හෘද රෝග සහ ප්‍රතිශක්තිකරණ වැඩි කිරීම ගැන අධ්‍යයනය කරලා තියෙනවා. රූපලාවන්‍යයට කුරුඳු වැදගත් වන්නේ කොහොමද? සම පැහැදිලි කරනවා. මුහුණේ රුධිර සංසරණය වැඩි කරනවා. පිම්පල්ස් අඩු කරනවා. ඒ නිසා කුරුඳු බියුටි ප්‍රොඩක්ට්ස් වලටත් භාවිතා කරනවා. කුරුඳු ඔයිල් ගන්නේ මොනවටද? මාංශ පේශී වේදනාව අඩු කිරීමට, ආසාදන වලට එරෙහිව, හිසකෙස් වර්ධනයට වගේ දේවල් වලට කුරුඳු ඔයිල් භාවිතා කරනවා. කුරුඳු වල වැදගත්කම: ශරීරයේ සීනි මට්ටම පාලනය කරනවා. හෘද සෞඛ්‍යයටත් හොඳයි. ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා. වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරනවා. මැද පෙරදිග රටවල කුරුඳු ජනප්‍රිය වන්නේ ඇයි? එම රටවල කුරුඳු තේ, කෝපි සහ මස් කෑම වලට වැඩිපුර භාවිතා කරනවා. ඒකේ රසය වැඩි කරනවා වගේම ශරීරයට උණුසුම් දෙන නිසා ජනප්‍රියයි. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ, ඉතින් බලන්න, කුරුඳු කියන්නේ රසට විතරක් නෙවෙයි, සෞඛ්‍යයටත්, රූපලාවන්‍යයටත්, ජීවිතයටත් වැදගත් වන දෙයක්. මේ වගේ තවත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා.